සිද්ධ වුණේ 6 වෙනිදා ඡන්දේ දවසේ. ඡන්දේ දවසේ දරුවා කැසුවල් ගියේ. මගේ මහත්තයා දැන් කතිගානක් අසනීපෙන් මම තමයි එයාව එක්කන් යන්න යන්නේ. ඒ හින්දා මං එයාට කියලා තිනවා 10 පහු වෙනකන් ඉන්න එපා කියලා. 10ට මං එයාව එක්කන් යනවා. ඊට පස්සේ දැන් කොහොම හරි ඡන්දේ දවසේ එයා බයික් එක අරගෙන ගියා. මං බයික් එකේවත් ළමයව යවන්නේ නැහැ. තනියම යවන්නේ නැහැ. ඉතින් කොහොම හරි බයික් එකේ ළමයා ගියා. ඡන්ද දාන්න උදේ බැරුණේ හින්දා 10ට වරුවෙන් එන්නම් කියලා. වරුවෙන් ඊට පස්සේ ආව ඡන්ද දාලා ආපහු යන්න ඕනේ කිව්වා. මං කොයි යන්න එපා දැන් ඔයාට වරුවක් තියෙනවනේ කියලා. ඊට පස්සේ මේ අස්වීමක් දීලා තිබුණේ. ඒතර වැඩ කරන්න බැරි හින්දා ළමයා ඇත්තටම කියනවානේ මානසික ආතතියකින් හිටියේ. ඊට පස්සේ කොහොම හරි මේ ළමයාට මේ එදා එන්න කියලා ආපහු ළමයා වැඩට ගියා. ඊට පස්සේ දැන් 10ට බැලුවා ළමයා ඔෆ් වෙලා ආවේ නැහැ. 10 හමාරට මං කෝල් ගත්තා. මේ තව මොනවද කරන්න එන්නේ නැද්ද කියලා. ඊට පස්සේ ලෑන්ඩ් නම්බර් පුතාගේ ෆෝන් එක ඔෆ් කරලා තිබුණේ. ලෑන්ඩ් නම්බරෙන් කතා කරලා කිව්වා ඔෆ් වෙන්නේ නැද්ද කියලා අහනකොට ඒගොල්ලෝ ලෑන්ඩ් නම්බරේ තිබ්බා. ඊට පස්සේ ගන්නවා කෝල් ලෑන්ඩ් නම්බර් ඔක්කොම ඔෆ්. කියලා ඔෆ් කියන්නේ රිසීවර් අයින් කරලා තිබුණේ. ඊට පස්සේ ඒ වෙනකොටත් ඒ මොනවා හරි දෙයක් එතන සිද්ධ වෙලා තිබුණා. අපිට බය හිතුණා. ඊට පස්සේ දැන් කතා කරන්න විදියක් නැතුව බෙල් නම්බර් එකකින් කතා කරා. බෙල් නම්බර් එකකින් කතා කරලා මගේ පුතාටයි කතා කරේ. කතා කරලා කිව්වා අම්මේ මේ අම්මයි තාත්තයි චූටි අක්කයි එන්න කියලා. මොකද මං කිව්වා ඇයි චූටි අක්කට එන්න කියන්නේ? චූටි අක්ක ළමයි දෙන්න වඩාගෙන ඔහෙ එන්න පුළුවන්. දැන් චූටි අක්ක ළමයි නිදිනේ කියලා. ඊට පස්සේ නෑ අම්මේ චූටි අක්කවත් එක්ක කරගෙන එන්න කියලා කිව්වා. ඊට පස්සේ පුතා කතා කරේ බයෙන් වගේ. ඊට පස්සේ මම ඉක්මනට ගියා. මොයිච්ච කිස්සලා තියෙන්නේ. ඔතන තමයි අපි අරන් ගිහලා මගේ මහත්තයා කිව්වා මේ කවුද අපිට එන්න කිව්වේ මොකටද එන්න කිව්වේ කොහමයි පුතා කියලා ඇහුවා. ඊට පස්සේ නේ හයිසික කෑගව මොකද මෙතන සද්ද දාන්නේ ඉඳගන්න කියලා. ඒ විතරක් නෙමෙයි. එයා ඊට පස්සේ මගේ පුතා මම සද්දෙන් නෙමෙයි කතා කරන්නේ. මම මගේ පුතාකෝ කියන්නේ. හරි ඉඳගන්නකෝ කිව්වා. අරුණා මගේ මහත්තයාට. ඊට පස්සේ මමත් කිව්වා කියන්නකෝ පුතා කියලා. ඇහුවේ නෑ. අපි ඊට පස්සේ අපි කතා කරන ඔක්කොම වීඩියෝ කරගත්තා. ඊට පස්සේ පුතා ඉන්නවා ඉඳගන්නකෝ කියලා කිව්වා. ඊට පස්සේ දැන් ඔන්න විස්තරේ කියන්න පටන් ගත්තා. මගේ දුව දාලා තියෙනවා අර පෞගිය කාලේ හයිසිකා මැඩම් ගියේ මේවහේකට කමෙන්ට් එකක්. අන්න ඒකට කලිය ගන්න මගේ පුතාගේ සම්පූර්ණයෙන්ම ගහලා කරලා මූණට කම්බුල් පාර ගහලා ඔළුවට ගහලා කවුද කියන මේ හයිසිකා මැඩමුයි ඉස්කෝලේ මහා ලොකු ටීචර් අම්මා තමයි යෝග කරලා තිබුණේ. මගේ දුව පුතාට ඒ විතරක් නෙමෙයි කවුද මේ මනේද කියන චානක විශ්වවිද්‍යාලෙත් කියන ඒකත් ගහලා තිබුණා මගේ පුතාට. ඒ විතරක් නෙමෙයි අද එන්න කියලා ඉවරලා මගේ කෙල්ල කමෙන්ට් එක දාලා කියලා කමෙන්ට් එක දැම්මා කියලා ඒකේ පළියට ඒක උඹ මේක වරද පිළිගනින් කියලා පුතාලව බලන් ලියුමක් ලියාගෙන තිබුණා. ඒ විතරක් නෙමෙයි මගේ දුව ගියාට දුවට තනියම යන්න බෑ. පොඩි ළමයි දෙන්නත් වඩාගෙන අපි ගියේ. ඒ කියලා ඔෆිස් එක ගිහලා අපි තර්ජනාත්මකව මේ මහ කුහක විදියට කතා කරා. කර්මාලුකාර ගෑණියෙක් වගේ කතා කරේ. ඒ කතා කරලා ඉවර කොහොම හරි අන්තිමේදී මේ මගේ දුවගෙනුත් ඊට පස්සේ ලියුමක් ලියව ගත්තා. මොකද මේ ඒ වගේ කමෙන්ට් ආයේ දාන්නේ නැහැ කියලා. මේ ළමයාගේ පුරුෂ ඉන්ද්‍රිය පිටතට ගහලා තියෙන්නේ. ඒ ගහලා ඉවරලා පුරුෂ ළමයා අසනීප වෙලා. එදා හොස්පිටල් එකට අරන් ගියා. කෝ පුතා කියලා කිව්වේ නෑ පුතා කවුද කියලා. කොහෙද කියලා. දුවගේ අතේ තිබුණු ෆෝන් එකත් අවසල ඔයාලා මේව රෙකෝඩ් කරනවා ඇති කියලා. දුවගේ අතේ තිබුණු ෆෝන් එකත් අරගෙන ඕෆ් කරා. ඊට පස්සේ කොහොම හරි මේ ඊට පස්සේ පුතා බලන්න ඕනේ කිව්වා. පුතා ඊට පස්සේ පොලිසිය ඉන්නේ කිව්වා. පොලිසියට ඊට පුතා මගේ මහත්තයාට පොලිසියෙන් කෝල් එකක් ආවා. අර මගේ ෆෝන් එකට තාම කෝල් එකක්. නමුත් මම ෆෝන් එක ඕෆ් කරා. මොකද මෙතන වැදගත් වැඩන්නේ මං ඊට පස්සේ කිව්වා හරි. මගේ දුව වැරද්දක් කරලා තියෙනවා නම් මම සමාව ගන්නවා කියලා. ඊට පස්සේ මේ හරි කමන්න පුතේ ලියපන් කියලා මං කිව්වා. දුවගේ පළියට පුතාගේ වාඩුව ගත්තා කියලා කිව්වා. පුතාට ඒ පනිෂ්මන්ට් එක හම්බුනේ පුතාට කියලා කිව්වා. ඊට පස්සේ කොහොම හරි දැන් පොලිසියට ගියාට පස්සේ පොලිසියනොත් අපිට බැන්නා. මේ වගේ තැනක මොකද මේ ළමයි වැරට යවන්නේ කියලා. ඒත් කියන්නේ පොලිස් කාර්යයක් කියනවා මේ ළමයාට ගහලා තියෙන මේ අපි තාම තියාගන්නත් බයනේ මේ ළමයාට මොන හරි ලඩක් වුණොත් මේ අමාරුවක් වුණොත් අපි ආයෙ වෙනවනේ කියලා. මම පුතා කිව්වා මට බෑ අම්මේ මට හරි අමාරුයි කියලා මේ පැත්ත යට පැත්ත මෙහෙම අල්ලගෙන මට අමාරුයි අම්මේ ඉස්පිරිතාලේ යන්න ඕනේ කිව්වා. මගේ තාත්තා මෙයා ළමයාගේ තාත්තා හිතා පුතේ ඔයා ඇත්තට මේ වැරද්ද කරාද කියලා. මොකද්ද ළමයාට ගහලා ඉවරලා ලිංගික අතවර කරා කියලා. ඒ ඔෆිස් එකේවත් හිටපු නැති ගෑනු ළමයෙක්. එයාගේ ගෙදර වැඩ කරන කෙල්ලෙක්ව ගෙනල්ලා ඒ කෙල්ලට ඒක පුරුදු කරන්න කියලා. මෙයා ස්ටුඩියෝ එකේ වැඩ කරන විදිය පුරුදු කරන්න කියලා. ඔය අධ්‍යාපන ආයතන හැමතැනම CCTV කැමරා තියෙනවා. එකක්වත් මේ නැහැ කියලා කියන්න බෑ. ඒ කැමරා තියෙද්දි මගේ පුතා කෙල්ලට අතවර කරා කියලා ඊළ පොලිසිය එන්ට්‍රියක් දාලා අර කෙල්ල ලව්වා. නමුත් ඒ කෙල්ල ඒක අම්මට පොලිසියට ඒකට පිළිගන්න බැරි තත්ත්වයක් තිබුණලු. මොකද ඊට කලිනුත් ඔය කෙල්ල ඔය වගේම දේවල් කරලා තියෙනවලු. ඒ හින්දා අපිට ගියාට පස්සේ කිව්වා ළමයා අමාරුවෙන් ඉන්නේ කියලා. මට පොලිසිය ඉස්පිතාලේ යන්න ඕන අම්මේ කිව්වට පස්සේ මම පොලිසියෙන් අහනකොට පොලිසියෙන් ඔව් අපි ගාව හිටියොත් අපිත් වගේ කියන්නේ නැහැ මේ ළමයා අමාරුවෙන් ඉන්නවා නම් පොල එක්කයි යන්න කියලා. අපි ඒ ගමම ගිහලා පොලිසියෙන් ඇඩ්මිට් කරා. මේ හොස්පිටල් එකේ ඇඩ්මිට් කරා. මේකම හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා මෙතන ඇවිල්ලා ළමයාට ඉන්ජෙක්ෂන් එකක් දීලා බලලා ડોක්ටර් කිව්වා ළමයාගේ බුස්සනකොස් තල්මක් තියෙනවා කියලා. ඊට පස්සේ තලිලා තියෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ අයින් ගහලා තියෙන්නේ හීල්ස් දාගත්තු හයිසික මැඩම්. අයින් ගහලා 3-4 පයින් ගහලා කම්බුල්ලට ගහලා විශ්වජිත් කරුව කවුද මේ චානක විශ්වජිත් කියන මැනේජර් කාර්යයක් ගහලා හයිසික මැඩම්වත් ගහලා. හයිසික මැඩම් කියන්න බෑ. හරියට ඉගෙනගත්තු මිනිහෙක්වත් නෙමෙයි. හරියට ඉගෙනගත්තු මිනිහෙක්වත් නෙමෙයි. මහ ලොකු ටීචර් අම්මා මගේ පුතාට අමානුෂික විදියට ගහලා ඉවරලා අන්තිමේදී ගිහිල්ලා පොලිසිය පැමිණිල්ලක් දැම්මේ ලිංගික අතවරකම් කරා කියලා. තර්ජන තියෙනවා අපිට මම තර්ජන තියෙන හින්දා මගේ මහත්තයයි බුදුයි ගිහිල්ලා මගේ දුව අර කමෙන්ට් එකක් දැම්මයි කියලා එයාට තර්ජන කළා මගේ දරුවන්ට පවා සාප කරා. හරි සාප කරා තර්ජන උඹලට ඉන්න දෙන්නේ නැහැ
නැහැ කිව්වා. කිඹුලපිටිය උඹලා ගේ තියෙන තැනත් මම දන්නවා ඉන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. තර්ජනය කරලා දිනවා. බලහත්කාරයෙන් ලියුම් ලියාගත්තා. ඒවත් තියෙනවා ඒ විදිහටම.